හයි ගයිස් අද ඉරිද දවසක් අද මම හිතුවා අම්මත් එක්ක ටවුන් එකට යන්න ඕන කියලා. ස්පෙෂලි අම්මට ලොකු වැඩක් තියෙනවා කරගන්න. ඒකටත් එක්ක තමයි ටවුන් එකට යන්නේ. අද මම ඩ්‍රෙස් කරේ ෆ්‍රොක් එකක්. සාමාන්‍යයෙන් මං ගොඩක් වෙලාවට ගවුම් අදින්න කැමති නැහැ. ඒක මට අන්කම්ෆර්ටබල් නිසා. ඒ වුණත් මම අද ෆ්‍රොක් එකක් ඩ්‍රෙස් කරා. හරි මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. මේකප් මුකුත් නැහැ. ලිප්ස්ටික් විතරයි. අපි දැන් ටවුන් එකට යමු. අම්මගේ වැඩේ ඉවර වෙලා කෙලින්ම ආවේ අතුකෝරල බේකරි එකට. මට මාර තිබහයි. අම්මා ගත්තේ සීනි සම්බල් එකයි නෙස්කැෆේ එකයි. මම මගේ ස්ට්‍රෝං ටී එක ගන්න ගත්තා. ළමයි මං කිරි වලට මාර පෙරේතයි. පේනව නේද මං කිරි බීමේ තරම. එහෙම තමයි මගේ කිරි බීම. ඊට පස්සේ අපි මොලගොඩට ගියා. ඒ මොලගොඩට යන්න හේතුව තමයි මෙන්න මේ පෝච්චිය ගන්න ඕනි. පේනව නේද ළමයි? මෙන්න මේ පෝච්චිය අර මොනාද නෙළුම් මල් හදන පෝච්චිය මෙන්න මේක ගන්න ඕමනාව තිබ්බා. ඒ නිසා අපි ගන්න ආවා. ළමයි මේ බලන්න මෙයා ලස්සනයි නේද? මගේ හිත ගියා යාට. කොහොම හරි ඊට පස්සේ ඒකත් කාර් එකට දාගත්තා. ඒ ටිකක් දාගත්තට පස්සේ අපේ අම්මට ඕන වුණා වළං ගන්න. ඒකත් ඉතින් ගත්තා. වළං කීපයක් තමයි ගත්තේ. මෙන්න මේ අරන් තියෙන උස්සගෙන ඉන්න ඉතින් ඇඳකුද කියනවා. ඉතින් එයාගේ හැටියෙම තමයි. මේ බලන්න මේ චූටි පෝච්චි මේවට කැක්ටස් පැල හිටවන පෝච්චි කියලා කිව්වා. මට හරිය ආස හිතුණා ගන්න. හැබැයි රීසනබල් ප්‍රයිස් එකකටත් තියෙනවා මේ පෝච්චි. 450ක් නෑ මට මතක නෑ 250යි. හරි 250ක් කියලා කිව්වේ. මම දවසක මගේ ගෙදරකට ගියපුවාම මේ පෝච්චි ගොඩාක් ගන්නවා කියලා මම හිතාගත්තා. ඊට පස්සේ අපි ආවා කීල්ස් එකට. කීල්ස් එකේ පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඒ නිසා කීල්ස් එකට තමයි ඊට පස්සේ ආවේ. මං ඔයාලට කලින් කියවනේ මං කිරිවලට මාර පෙරේතයි කියලා. ඉතින් අපේ කිරිපිටියක ඉවරයි. ඒක තමයි මූලික වශයෙන් මම දාගත්ත දේ කීල්ස් එකේ. ඊට පස්සේ ආවේ ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකට. මේ දවස්වල ළමයි මට මාර උණක් තියෙනවා නයිට් ඩ්‍රෙස් ගන්න. ඒවා හරිම කියුට්. එකක් ගත්තා තව එකක් මට ගන්න ඕන කියලා හිතුණා. ඉතින් ඒ නිසා ඒකකුත් ගත්තා. මේ බලන්න මේක හරිම කියුට් නේද? මට මතකයි මම නුවර ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකේදී මෙන්න මේ බ්ලවුස් එක දැක්කා. මේක ලස්සනයි. මං ගන්නත් හදලා ඒත් මගේ අතේ තියෙන බජට් එක අනුව මේක ගන්න බෑ. මම බජට් එකකට අනුව තමයි අදත් සල්ලි අරගෙන ඇවිල්ලා ගන්න හිතුවේ. ඒ නිසා මං ඒක ගත්තේ නැහැ. හැබැයි අම්මට සායක් මං ගත්තා. මොකද එයාට සායක් නෑ කියලා හිටියේ. ඒ නිසා ඒක මම එයාට අරන් දුන්නා. යානීකේ ඉන්නවා ලස්සන ටෙඩි බෙයාලා. මේ බලන්න මේගොල්ලෝ මේ බෝතල් තියාගෙන ඉන්න ලස්සන හරිම ලස්සනයි. කියුට් ඒගොල්ලෝ. හැබැයි මං ඉතින් ගත්තේ නෑ. මට ටෙඩි බෙයාස්ලා ගොඩක් ඉන්නවනේ. හරි ළමයි. අද දවස් ඔච්චරයි. මායි අම්මයි ඊට පස්සේ ගෙදර ආවා. තව මිනි ව්ලොග් එකකින් හම්බෙමු.